සමහරු ඉරමුසු දැකලත් නෑ අඳුරන්නේත් නෑ නම පමණයි දන්නේ. පිත්තාධික උෂ්ණාධික ගුණ මේ ඖෂධ නිසා මේ අඩුවීමකට ලක් වෙනවා. මේ තරම් වටිනා ඖෂධයක් නම් ඉරමුසු. රූසිලෝන් ඒ සම්බන්ධව අවධානය යොමු කරලා ඉරමුසු වලින් ප්‍රයෝජනයක් අරගන්න හිතලාද තියෙන්නේ. ඉරමුසු ඉතාම වටිනා දේශීය ආයුර්වේද ඖෂධයක්. නමුත් මේ තියෙන වර්තමාන සමාජයේ නාගරික පරිසරවලම අපිට ඉරමුසු වගේ දේවල් හොයා ගැනීමේ හැකියාව නැහැ. සමහරු ඉරමුසු දැකලත් නෑ අඳුරන්නේත් නෑ නම පමණයි දන්නේ. ඒ අය වෙනුවෙන් විශේෂයෙන් ඉරමුසු හොයා ගැනීමේ අපහසුතාවය නිසා අපි ඉරමුසු කැප්සූල් එක හඳුන්වලා දීලා තියෙනවා. ඉරමුසු කැප්සූල් එක අපි හඳුන්වලා දීලා තියෙන්නේ විශේෂයෙන් පිම්පල්ස් තත්ත්ව, කුරුලෑ තත්ත්වය පාලනය කරන්න, දද, කැසීම්, හම ආශ්‍රිත තියෙන රෝග ලක්ෂණ පාලනය කිරීමේ ගුණයක් සහිත නිෂ්පාදනයක් හැටියට මේක දෛනිකව එක කැප්සූල් එකයි. එක කැප්සූල් එක ගානේ මාස 2මාරක් 3කට එහා භාවිතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබේ තියෙන ගැටලු निराකරණය වුණාට පස්සේ ඔබට භාවිතා කිරීම නවත්තන්න පුළුවන්. අපි දන්නවා සමාජයේ මේ විදිහේ අසාත්මිකතාවය කියන එකත් සුලභ තත්ත්වයක්. ඉතින් මේ තත්ත්වය තමයි කුරුලෑ කැසීම් පළු දැමීම් වගේ දේවල් ඇති වෙන්න හේතු වෙන්නේ. ඉතින් ඒකට අපේ දේශීය වශයෙන් තියෙන ඉරමුසු, ඒ වගේම කොහොඹ, කෝමාරිකා, ඒ වගේ ඖෂධවල නෙල්ලි, ඒ වගේ දේවල් භාවිතා කරපුවාම මේ අසාත්මිකතාවය සමනය කරගන්න පුළුවන්. මොකද අපේ දේහයේ තියෙන අර පිත්තාධික උෂ්ණාධික ගුණ මේ ඖෂධ නිසා මේ අඩුවීමකට ලක් වෙනවා. ඉතින් ඔබට නිවෙසේදී උනත් ඉරමුසු ටිකක් තම්බලා බොන්න පුළුවන් නම් මෙවැනි තත්ත්වයක් මගහරව ගන්න පුළුවන්.